ගොඩාක් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ YouTube එකට. ඇත්තටම ලැබෙන මැසේජ් ප්‍රමාණය වැඩි නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ කියලා හිතුවේ. ලංකාවේ නීතිඥවරයෙක්ගේ වැටුප කීයද කියන කාරණේ මේ සම්බන්ධයෙන් විශාල මැසේජ් ප්‍රමාණයක් ලැබෙනවා. වැටුප කොහොමද, ලෝයර් කෙනෙක්ගේ වැටුප කොහොමද කියලා. ඇත්තටම කියන්න ඕන ප්‍රධානම කාරණේ තමයි ලෝයර්ස්ලා විවිධාකාරයේ වර්ග වැඩ කරන අය ඉන්නවා. එතකොට උසාවි යන දිනපතා උසාවි යන ලෝයර්ස්ලා ඉන්නවා. ඊට අමතරව කම්පැනි වල වැඩ කරන ලෝයර්ස්ලා ඉන්නවා. ඊට අමතරව රජයේ නීතිඥවරු ඉන්නවා. ඊට අමතරව නීතිය පිළිබඳ කතිකාචාර්යවරු ඉන්නවා, නීතිඥවරු. මේ වගේ නීතිඥවරු විවිධාකාර වර්ගයේ අය ඉන්නවා. ඉතින් ඒ එක එක්කෙනාට ලැබෙන වැටුප් මට්ටම් වෙනස්. ඔයා හිතන්න ඔයා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන, ඒ කියන්නේ හැමදාම උදේට උසාවි ගිහිල්ලා නඩු කතා කරලා එන තමන්ගේ කාර්යාලයක් පවත්වගෙන යන එහෙම ලෝයර් කෙනෙක් නම් ඔයාට නිශ්චිත වැටුපක් ලැබෙන්නේ නැහැ. මාසෙට මෙන්න මේ ගාණ ලැබෙනවා කියලා රජයෙන් ඔයාට පඩියක් දෙන්නේ නැහැනේ. ඔයාට ලැබෙන නඩු ගාණ අනුව, ඒ වගේම තමයි ඔයා ලියන ඔප්පු ප්‍රමාණය අනුව, ඊට අමතරව මොන හරි නීති උපදෙසක් දෙනවා නම් එහෙම වැටුපක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේ අර මාසිකව කරන දේවල් වලින් තමයි ඔයාට යම්කිසි මුදලක් ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව රජයේ නීතිඥවරුන්ට වෙනම වැටුපක් ලැබෙනවා. ඔවුන්ගේ ඒ තියෙන ඔවුන් දරන ඒ තනතුරු අනුව ඒ වැටුප් ප්‍රමාණත් වෙනස් වෙනවා. එක එක රජයේ ආයතනවල ලෝයර්ස්ලා ඉන්නවා. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතිඥවරු ඉන්නවා. ඒගොල්ලන්ට ලැබෙන වැටුප් ප්‍රමාණ වෙනස්. ඊට අමතරව ලීගල් ඔෆිසර්ස්ලා විදිහට කම්පැනි වල වැඩ කරන ලෝයර්ස්ලාට ලැබෙන වැටුපත් ඒ ආයතන අනුව වෙනස් වෙනවා. ඇත්තටම ලෝයර් කෙනෙක්ගේ පඩිය මෙච්චරයි කියලා එහෙමවත් කියන්න බෑ. එහෙම ලෝයර් කෙනෙක්ගේවත්. මොකද ඒ ආයතනවල ලෝයර්ස්ලාගේ පඩිත් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ මේ දවස්වල ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්නේ අහන්නේ මේ O level ඉවර වෙලා ළමයි A level කරන්න ලං වෙලා ඉන්නේ. A level වලට විෂයන් තෝරගන්න ලං වෙලා ඉන්නේ. එතකොට ඕන් අර ඒ ලෙවල් වලට ලෝයර් මේ ආර්ට්ස් වගේ දෙයක් කරලා ලෝයර් කෙනෙක් වෙනවා කියන බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඕන් මේක වැඩිපුර අහනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම තෝරගන්න එහෙම ලෝයර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයාට කියන්න තියෙන්නේ ඇත්තටම එහෙම විශේෂයෙන් මෙන්න මේක තමයි පඩිය කියලා කියන්න බෑ. ලෝයර්ස්ලාට විශේෂයෙන්ම තමන් කරන වැඩ අනුව, තමන්ගේ දක්ෂතාවය අනුව, තමන්ට ලැබෙන ඔප්පු ප්‍රමාණය අනුව, ඒ වගේම තමයි තමන් වැඩ කරන ආයතනය අනුව ඔබගේ පඩිය අනිවාර්යයෙන්ම එකිනෙකාට වෙනස් වෙනවා. ඒක තමයි මේ නීතිඥ වෘත්තියේ හැටි. ඉතින් ඒක ගැන තේරුම් අරගෙන ඔයා නීතිඥවරයෙක් වෙනවා නම් ඒකට අවශ්‍ය කාරණා කරගෙන යන්න. ඔයා නීතිඥවරයෙක් වෙන්න ඉන්නවා නම් සුබපතනවා. මොකද මගේ channel එකට වැඩියෙන්ම මැසේජ් එවන්නේ මම ලෝයර් කෙනෙක් වෙන්න ඉන්නේ, මම ලෝයර් කෙනෙක් වෙන්න ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට සුබපතනවා අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා. ඉතින් තව වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.